ෆුල් ටයිම් වර්ක් කරන්න chance එක ඔයාට තියෙනවා. ප්‍රෝග්‍රෑම් ඔප්ෂන්ස් තුනක් තියෙනවා ඔයාට ඇප්ලයි කරන්න. කෝස් ෆී එකෙන් 15% වෙනකන් ඩිස්කවුන්ට් එකක් අරගන්න පුළුවන්. විශේෂම දේ තමයි නිව්සීලන්ත වල ඩොමෙස්ටික් ස්ටුඩන්ට්ස්ලාත් එක්ක ඔයාට හොඳ නෙට්වර්ක් එකක් හදාගන්න පුළුවන්. මේ කොලෙජ් එක බේස් වෙලා තියෙන්නේ ඕක්ලන්ඩ් සිටි එකේ. ඔයා දැනට මේ වෙද්දි ලංකාවේ ඔයාගේ බැචලර් ඩිග්‍රී එක කම්ප්ලීට් කරලා ඔයාගේ මාස්ටර්ස් කරන්න නිව්සීලන්ත වලට යන්න බලාගෙන නම් ඉන්නේ. ඔන්න ඔයාට වැදගත් වෙන වීඩියෝ එකක් තමයි මේක. ඉතින් ඔයා දැනට මේ දවස්වල විස්තර හොයනවා නම් නිව්සීලන්ත වල මොනවද තියෙන හොඳ colleges, හොඳ universities, මොනවද තියෙන programs, ඒ programs වල තියෙන ඔයාට තියෙන විශේෂ දේවල් මොනවද, මොන වගේද course payment වෙන්නේ. ඉතින් මේ කියන දේවල් ගැන ඔයා විස්තර හොයනවා නම් ඔන්න අද වීඩියෝ එකේ අපි ඔයාලට වැදගත් වෙන college එකක් ගැන කතා කරනවා. ඒ වගේම මේ college එකෙන් ඔයාට apply කරන්න පුළුවන් master programs 3ක් ගැන විස්තර අපි ඔයාලට දෙනවා. college එක තමයි නිව්සීලන්ත වල ඕක්ලන්ඩ් සිටි එකේ බේස් වෙලා තියෙන Academic X. ඉතින් මේ කොලෙජ් එකෙන් ඔයාට ඇප්ලයි කරන්න පුළුවන් මාස්ටර් ප්‍රෝග්‍රෑම්ස් 3ක් තියෙනවා. ඉතින් දැන් අපි බලමු මොනවද ඒ විස්තර කියලා. මේ කොලෙජ් එකට ඔයා ඇප්ලයි කරනකොට ඔයාට හම්බ වෙන තවත් විශේෂම දෙයක් තමයි ඔයාට පුළුවන් නිව්සීලන්ත වල ඉන්න ඩොමෙස්ටික් ස්ටුඩන්ට්ස්ලාත් එක්ක හොඳ නෙට්වර්ක් එකක් හදාගන්න. ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට් කෙනෙක් විදිහට ඔයාට පුළුවන් නිව්සීලන්ත කල්චර් එක කොහොමද වෙන්නේ කියලා හොඳ අවබෝධයක් අරගන්න ඔයා ස්ටඩීස් කරන කාල සීමාව ඇතුළත. ඉතින් මේක ඔයාට හම්බෙන හොඳ chance එකක්. ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට් කෙනෙක් විදිහට නිව්සීලන්ත වලට ගිහිල්ලා ඔයා ස්ටඩීස් කරන කාල සීමාව ඇතුලේ ඔන්න ඔයාට පුළුවන් ඩොමෙස්ටික් ස්ටුඩන්ට්ස්ලාත් එක්ක හොඳ නෙට්වර්ක් එකක් හදාගන්න. නවසීලන්තේ උසස් අධ්‍යාපනය සඳහා ලංකාවේ හොඳම තැන GRI Education. අමතන්න 077 480යි 33යි 51. විවිසෙන්න www.grieducation.com. මෙන්න මේ තියෙන මාස්ටර් ප්‍රෝග්‍රෑම්ස් ඔප්ෂන් තුනට ඔන්න ඔයාට පුළුවන් ඇප්ලයි කරන්න. ඉතින් මේ ප්‍රෝග්‍රෑම් එකට ඔයා ඇප්ලයි කරනවා ඔයා දැනට මේ වෙද්දි ලංකාවේදී ඔයාගේ බැචලර් ඩිග්‍රී එක අවුරුදු 3ක හෝ 4ක බැචලර් ඩිග්‍රී එකක් කම්ප්ලීට් කරලා තියෙන්න ඕනේ. අපි දැන් එකින් එක මේ ප්‍රෝග්‍රෑම්ස් අරගෙන බලමු මොනවද මේ ප්‍රෝග්‍රෑම්ස් වල තියෙන ස්පෙෂැලිටි, ඒ වගේම තමයි එන්ට්‍රි රික්වයර්මන්ට්ස්, IELTS රික්වයර්මන්ට්ස් මේ කියන දේවල් කොහොමද කියන්නේ. මේ තියෙන්නේ පළවෙනි මාස්ටර් ප්‍රෝග්‍රෑම් එක. මේ ප්‍රෝග්‍රෑම් එකේ එන්ට්‍රි රික්වයර්මන්ට්ස් විදිහට ඔයාට තියෙන්නේ ඔයා දැනට මේ වෙද්දි බැචලර් ඩිග්‍රී එකක් කම්ප්ලීට් කරලා තියෙන්න ඕනේ. එහෙමත්ම නැත්නම් level 7 graduate diploma එකක් ඔයාට තියෙන්න ඕනේ. ඊට අමතරව ඒ qualifications ඔයාට නැත්නම් ඔයාට අවම අවුරුදු 5ක same industry professional experience එකක් තියෙන්න ඕනේ. ඊළඟට program duration එක. ඉතින් මේ program එක 1.5 year program එකක්. ඊළඟට විශේෂ දෙයක් තමයි ඔයාට මේ ප්‍රෝග්‍රෑම් එක කම්ප්ලීට් කරද්දී ඔයාට ෆුල් ටයිම් වර්ක් රයිට්ස් හම්බ වෙනවා. ඉතින් ඔයා ස්ටඩීස් කරන කාල සීමාව ඇතුලේ ඔන්න ඔයාට ෆුල් ටයිම් වර්ක් කරන්න chance එක තියෙනවා. ප්‍රෝග්‍රෑම් එකට ඉන්ටෙක්ස් 3ක් තියෙනවා. මාර්ච්, ජූන්, සෙප්තැම්බර්. ඉතින් මේ ඉන්ටෙක්ස් තුනෙන් කැමති එකකට ඔයාට ඇප්ලයි කරන්න පුළුවන්. IELTS requirement එක overall 6.5, each band 6 ස්කෝර් එකක් අවශ්‍ය වෙනවා. ඒ වගේම තමයි ඔයාට PT exam එක කරන්නත් පුළුවන්. PT exam එක කරනවා නම් overall 58, each band 50 ස්කෝර් එකක් අවශ්‍ය වෙනවා. මේ තියෙන්නේ ඔයාට හම්බෙන second option එක. මේ master program එක ඔයා select කර ගන්නවා නම් මේ program එකේ entry requirement එක විදිහට ඔයා දැනට bachelor degree එකක් complete කරලා තියෙන්න ඕනේ. ඊළඟට මේ program එකේ duration එක අවුරුදු 1.5ක්. මේ ප්‍රෝග්‍රෑම් එකට ඉන්ඩෙක්ස් දෙකක් තියෙනවා. මාර්ච් and ඒප්‍රිල්. ඉතින් මේ ඉන්ඩෙක්ස් වලට ඔන්න ඔයාට ඇප්ලයි කරන්න පුළුවන්. ඒ වගේම තවත් ස්පෙෂල් දෙයක් තමයි ඔයා මේ ප්‍රෝග්‍රෑම් එක කරන කාල සීමාව ඇතුළත ඔයාට ෆුල් ටයිම් වර්ක් කරන්න chance එක තියෙනවා. IELTS requirement එක විදිහට overall 6.5, each band 60 score එකක් ඔයා දෙන්න අවශ්‍ය වෙනවා. ඒ වගේම තමයි PT requirement එක විදිහට overall 58, each band 50 score එකක් ඔයා දෙන්න අවශ්‍ය වෙනවා. මේ තියෙන්නේ අපි කතා කරන තුන්වෙනි ප්‍රෝග්‍රෑම් එක. ඉතින් මේ ප්‍රෝග්‍රෑම් එක ඔයා සිලෙක්ට් කරගන්නවා නම් මේ ප්‍රෝග්‍රෑම් එකේ එන්ට්‍රි රික්වයර්මන්ට් එක විදිහට ඔයාට බැචලර් ඩිග්‍රී එකක් තියෙන අවශ්‍ය වෙනවා. එහෙමත් නැත්නම් level 7 graduate diploma එකක් අවශ්‍ය වෙනවා. එහෙමත් නැත්නම් ඔයාට පුළුවන් අවම අවුරුදු 5ක work experience එකක්, professional work experience එකක් අවශ්‍ය වෙනවා මේ ප්‍රෝග්‍රෑම් එකට ඇප්ලයි කරන්න. මේ ප්‍රෝග්‍රෑම් එකේ duration එක වෙනවා අවුරුදු 1.5ක්. ඒ වගේම තමයි මේ ප්‍රෝග්‍රෑම් එකත් ඔන්න ඔයා කම්ප්ලීට් කරන කාල සීමාවෙදී ඔයාට ෆුල් ටයිම් වර්ක් කරන්න chance එක හම්බ වෙනවා. මේ ප්‍රෝග්‍රෑම් එකට ඔයා ඇප්ලයි කරනවා නම් මේ ප්‍රෝග්‍රෑම් එකට අවුරුද්දට එක ඉන්ටේක් එකක් තියෙනවා. ඒ ඉන්ටේක් එක ජූන් ඉන්ටේක් එකට ඔන්න ඔයාට ඇප්ලයි කරන්න පුළුවන්.
ඉතින් IELTS ඔයා කරනවා නම් IELTS overall 6.5 each band 60 score එකක් දෙන්න අවශ්‍ය වෙනවා. PT exam එක කරනවා නම් overall 58 each band 50 score එකක් දෙන්න අවශ්‍ය වෙනවා. දැන් තමයි ස්පෙෂල්ම දේ. ඉතින් ඔයා මේ ප්‍රෝග්‍රෑම් ඔප්ෂන් තුනටම ඇප්ලයි කරනවා නම් ඔන්න ඔයාට පුළුවන් කෝස් ෆී එකෙන් ඩිස්කවුන්ට් එකක් ගන්න. ඉතින් මොකක්ද මේ ඩිස්කවුන්ට් එක? කොච්චර ප්‍රමාණයක් වාට ඩිස්කවුන්ට් එක හම්බ වෙනවද? අපි ඔයාලට වීඩියෝ එකේ සඳහන් කරපු මාස්ටර් ප්‍රෝග්‍රෑම්ස් තුනෙන් මොන ඔප්ෂන් එකට ඔයා ඇප්ලයි කරත් ඔයාට කෝස් ෆී එක වෙනවා නිව්සීලන්ත ඩොලර්ස් 44880ක්. ඉතින් මේ කෝස් ෆී එකෙන් ඔන්න ඔයාට ඩිස්කවුන්ට් එකක් අරගන්න පුළුවන්. ඒ තමයි ඔයාට පුළුවන් early bird discount එකක් ගන්න. ඉතින් මෙතනදී options දෙකක් තියෙනවා. early bird discount එක ඔයා ගන්නවා නම් ඔයාට 10%ක discount එකක් හම්බ වෙනවා සම්පූර්ණ course fee එකේ. early bird discount එක apply වෙන්නේ ඔයා සති 8කට කලින් program එකට apply කරනවා නම්. ඊළඟට super early bird discount එකක් තියෙනවා. ඉතින් මේ super early bird discount එකෙන් ඔයාට 15%ක් වෙනකන් සම්පූර්ණ course fee එකෙන් discount එකක් අරගන්න පුළුවන්. ඉතින් මේ 15% discount එක ඔයා අරගන්න නම් මාස 6කට කලින් මේ program එකට ඔයා apply කරන්න ඕනේ. දැන්ම කතා කරන්න පරක්කු වෙන්නේ නැතුව JRI Education අපිට අපේ contact numbers අපි වීඩියෝ එකේ ඔයාලට දාලා තියෙනවා. ඒ වගේම තමයි අපේ description box එකෙත් අපේ contact details ඔයාලට දාලා තියෙනවා. ඉතින් අපිට කතා කරන්න අපිට කතා කරලා තව මේ programs තුන ගැන වැඩිපුර විස්තර ඔයාලට දැනගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයා confusing නම් ඔයා කරලා තියෙන field එකත් එක්ක මේ program එක ඔයාට match වෙනවද කියලා ඒකත් හරියටම දැනගන්න පුළුවන් JRI Education අපිට කතා කරලා. ඉතින් අද අපි කතා කරේ නිව්සීලන්ත වල Academic X College එකේ master programs තුනක් ගැන විස්තර. ඉතින් ඔන්න පරක්කු නොවේ දැම්ම කතා කරන්න අපිට ඔයාගේ educational background එකත් එක්ක මොන program එකද ඔයාට match වෙන්නේ කියලා හරියටම අපේ counsellorsලා ඔයාලව guide කරයි. ඉතින් ඒ වගේම තමයි ඔයාට තව නිව්සීලන්ත වල තියෙන වෙන යුනිවර්සිටි එකකට කොලෙජ් එකකට ඇප්ලයි කරන්න අවශ්‍ය නම් ඒකත් JRI Education අපි හරහාම ඔයාලට කරගන්න පුළුවන්. ඉතින් දැම්ම කතා කරන්න අපිට ඒ වගේම තමයි අපේ YouTube channel එක go through කරන්න. ඒකේ තියෙනවා අපි තවත් ගොඩක් colleges ගැන විස්තර, universities ගැන විස්තර අරගෙන ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒවත් ඔයාලට බලන්න පුළුවන්. ඉතින් අමතක නොකර අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න. මේ වගේ තවත් interesting programs ගැන විස්තර ඔයාලට ඉස්සරහට දැනගන්න පුළුවන්.